සුබ දවසක් වේවා සියලු දෙනාටම. අදත් අපි එකතු වෙලා ඉන්නේ ගුරු විභාගයට අවශ්‍ය GK පිළිබඳ යම්කිසි ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කරන්න. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව ප්‍රශ්නවලට යමු. පළවෙනි ප්‍රශ්නය. ගුරු සේවය පිහිටුවන ලද වර්ෂය වනුයේ. ගුරු සේවය පිහිටුවන ලද වර්ෂය වනුයේ. හොඳට මතක තියාගන්න. මේ අහන්නේ පළමු ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් වෙච්ච වර්ෂය නෙවෙයි. ගුරු සේවය පිහිටුවන ලද වර්ෂය. ගුරු සේවය පිහිටවනු ලැබුවේ 1994 ඔක්තෝබර් 6 වෙනිදා. මේ ඔක්තෝබර් 6 කියන දිනය තමයි අපි ලංකාවේ ගුරුවරු නැත්නම් ලංකාව තුල ගුරු දිනය කියලා සලකන්නේ. පළමු ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් වන්නේ 1994 වර්ෂයේමයි. හැබැයි 10 වෙනි මාසේ 31. අපේ ඊළඟ ප්‍රශ්නය. පළමු ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් කරන ලැබුවේ. මං කලිනුත් පිළිතුරු දුන්නා. 1994 10/31 තමයි පළමු ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් වීම සිදු වුණේ. අපේ ඊළඟ ප්‍රශ්නය ගත්තොත් නව ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් කරනු ලැබුවේ කියලා නිකුත් කරපු වර්ෂය පිළිබඳ තමයි විමසුමකට ලක් කරන්නේ. එතකොට නව ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් වෙන්නේ 2014 වර්ෂයේදී. දිනයක් හැටියට කිව්වොත් 2014 10/23 වගේ දවසක. ගුරු සේවය තුළ ඇති සමස්ත ශ්‍රේණි සංඛ්‍යාව කියන. ගුරු සේවය තුළ තියෙන සමස්ත ශ්‍රේණි සංඛ්‍යාව තමයි ශ්‍රේණි 7යි. අපි බලමු ඒ ශ්‍රේණි 7 මොනවද කියලා. 1 ශ්‍රේණිය, 2 1 ශ්‍රේණිය, 2 2 ශ්‍රේණිය, 3 1 අ ශ්‍රේණිය නැත්නම් අපි කියනවා 3 1 ඒ ශ්‍රේණිය කියලාත් කියනවා. ඒ වගේම තමයි 3 1 ආ ශ්‍රේණිය. මේකටම අපි කියනවා 3 1 B ශ්‍රේණිය කියලාත් කියනවා. ඒ වගේම තමයි 3 1 A ශ්‍රේණිය. මේකට අපි කියනවා 3 1 C ශ්‍රේණිය කියලාත් කියනවා. ඒ වගේම තමයි 3 2 ශ්‍රේණිය. ගුරු සේවය සඳහා බඳවා ගනු ලබන ශ්‍රේණි සංඛ්‍යාව කීයද කියලා අහනවා. එතකොට ගුරු සේවය සඳහා බඳවා ගනු ලබන ශ්‍රේණි සංඛ්‍යාව 5යි. මේ ශ්‍රේණි 5 බලමු අපි. 2 2 ශ්‍රේණිය අධ්‍යාපන වේදී උපාධිධාරීන්ව බඳවා ගැනීම සිද්ධ කරන්නේ 2 2 ශ්‍රේණියට. 3 1 අ ශ්‍රේණිය නැත්නම් 3 1 A ශ්‍රේණිය. මේ ශ්‍රේණියට බඳවා ගැනීම සිද්ධ කරන්නේ උපාධිධාරීන්ව. 3 1 ආ ශ්‍රේණිය එහෙමත් නැත්නම් 3 1 B ශ්‍රේණිය. මේකට බඳවා ගන්නේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් නැත්නම් අපි කියනවා විද්‍යාපීඨවල ඉගෙනගෙන එළියට එන අය බඳවගන්නේ 3 1 ආ ශ්‍රේණියට. ඒ වගේම තමයි 3 1 A ශ්‍රේණිය කියලා අදහස් කරනවා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සිද්ධ කරන්නේ 3 1 A ශ්‍රේණියට. ඒ වගේම තමයි ගුරු සේවය සඳහා බඳවා ගන්නවා උසස් පෙළ සමත් අය. මේ උසස් පෙළ සමත් අය බඳවා ගන්නේ තරඟ විභාගයකින්. මෙන්න මේ උසස් පෙළ සමත් වෙන අය ගුරු සේවය සඳහා බඳවා ගන්නේ 3 2 ශ්‍රේණියට. ගුරු විභාගයට ඇතුළත් වීමේදී තරඟ විභාගයකට මුහුණ දීමට සිදුවන ශ්‍රේණි වන්නේ කියලා අහනවා. එතකොට අපි දන්නවා 3 1 අ ශ්‍රේණිය නැත්නම් අපි කියනවා 3 1 A ශ්‍රේණිය උපාධිධාරීන්ට ගුරු සේවාවට ඇතුළත් වෙන්න තරඟ විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි 3 1 A ශ්‍රේණිය එහෙම නැත්නම් අපි කියනවා 3 1 C ශ්‍රේණිය ඩිප්ලෝමාධාරීන්ටත් ගුරු සේවයට ඇතුළත් වෙන්න තරඟ විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි 3 2 ශ්‍රේණිය මේ කියන්නේ උසස් පෙළ සමත් අයට ගුරු සේවයට ඇතුළත් වෙන්න තරඟ විභාගයකට මුහුණ දීමට සිද්ධ වෙනවා. අපේ ඊළඟ ප්‍රශ්නය විභාගයකින් තොරව ගුරු සේවාවට ඇතුළත් වෙන්න පුළුවන් ශ්‍රේණි මොනවද කියලා අහනවා.
3 A ශ්‍රේණිය නැත්නම් අපි කියනවා 3 B ශ්‍රේණිය ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට තරඟ විභාගයකින් තොරව ගුරු සේවාවට ඇතුළත් වෙන්න අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම තමයි 2 ශ්‍රේණිය අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට විභාගයකින් තොරව ගුරු සේවාවට ඇතුළත් වෙන්න අවස්ථාව හිමි වෙනවා. ගුරුවරයෙකුට වාර්ෂිකව හිමි අනියම් නිවාඩු සංඛ්‍යාව වනුයේ කියලා ප්‍රශ්නයක් අහනවා. ගුරුවරයෙකුට වාර්ෂිකව හිමි අනියම් නිවාඩු සංඛ්‍යාව නිවාඩු 21යි. එහෙම නැත්නම් දින 21යි. ඊළඟ ප්‍රශ්නය ගුරුවරයෙකුට වාර්ෂිකව හිමි අසනීප නිවාඩු සංඛ්‍යාව අහනවා. ගුරුවරයෙකුට වාර්ෂිකව හිමි අසනීප නිවාඩු සංඛ්‍යාව දින 20යි. දින 20යි. අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.